ඔයාගේ ගෙදරත් බලු යාළුවෙක් හරි පූස් යාළුවෙක් හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕනේ. විශ්වාස කරන්න පුළුවන්ද? අවුරුද්දකට මිනිස් ජීවිත 59000ක් විතර ලෝකය පුරා අහිමි වෙනවා ජල බීතිකාව වෛරසය නිසා. ජල බීතිකාව කියන්නේ 100%ක් මාරාන්තිකයි රෝග ලක්ෂණ එන්න ගත්තට පස්සේ. හැබැයි ජල බීතිකාව 100%ක් වළක්වා ගැනීමේ හැකියාව තියෙන රෝගයක්. ඒ කතන්දරේ දැන් ඔයාලට මම කියලා දෙන්න. ලෝකය පුරා 59000ක් විතර මිනිස් ජීවිත අහිමි වෙනකොට අපේ මේ ආසියානු කලාපයේ විතරක් 35000ක් විතර මිනිස් ජීවිත අහිමි වෙනවා මේ ජල බීතිකාව නිසා. ඒ කියන්නේ ජල බීතිකාව ආසියානු සහ අප්‍රිකානු කලාපයේ තමයි ප්‍රධාන වශයෙන් මේ ලෝකයේ තියෙන්නේ. එතකොට ඒකෙමුත් අපේ මේ අසල්වැසි ඉන්දියාව ගත්තම ඒගොල්ලන්ගේ අවුරුද්දකට මිනිස් ජීවිත 20000ක් විතර අහිමි වෙනවා ජල බීතිකා රෝගය නිසා. හිතා ගන්න පුළුවන් නේද ජල බීතිකා වෛරසයේ අපිට තියෙන බලපෑමේ විශාලත්වය. අපි දැන් කතා කරමු ලංකාවේ සිටුේෂන් එක ගැන. ලංකාවේ තත්ත්වය ගත්තම මීට වඩා ටිකක් අවදානම අඩුයි. නමුත් මේ සිටියම බැලුවම ඔයාලට පේනවා ලංකාව තියෙන්නේ ජල බීතිකා අධි අවදානම් කලාපයේ. ඒ නිසා ජල බීතිකා රෝගය වළක්වා ගන්න අවශ්‍ය සෑම පියවරක්ම අපි ගන්න අවශ්‍යයි. වැදගත්ම කාරණේ තමයි මේ ජල බීතිකා රෝගීන්ගෙන් 99%ක් විතරම සුනක සපා කෑම වලින් තමයි ජල බීතිකාව ශරීරගත වෙලා තියෙන්නේ. අවාසනාවට කතන්දරේ තමයි මේ රෝගීන්ගෙන් බහුතරයක් 50%ක් විතර අවුරුදු 15ට අඩු කුඩා ළමුන්. අපි දැන් බලමු ලංකාවේ තත්ත්වය කොහොමද කියලා. ලංකාවේ තත්ත්වය ගත්තම මේ අවදානම ටිකක් අඩු වුණත් ලංකාවෙත් අවුරුද්දකට මිනිස් ජීවිත 25ක් 30ක් වගේ ප්‍රමාණයක් අහිමි වෙනවා ජල බීතිකා රෝගය නිසා. මේකෙමුත් 50%ක් විතරම අවුරුදු 15ට අඩු කුඩා ළමුන්. ඔයාලා දන්නවද වසරකට ලක්ෂ 3කට අධික පිරිසක් සතුන් සපා කෑම නිසා රෝහල් වලට යොමු වෙනවා ප්‍රතිකාර සඳහා. ඉතින් මේ සතුන් සපා කෑම මගින් සිදුවන අනතුරු වලින් 90%ක් විතරම තමන්ගේ නිවසේ සිටින සුරතලුන්ගෙන් සිදුවන අනතුරු. ඒ ප්‍රමාණය මුත් 50%ක් විතර ගත්තම අවුරුදු 15ට අඩු පොඩි ළමයින්ට තමයි මේ අනතුරු වෙන්නේ. මේ ප්‍රතිකාර සඳහා රජයේ දරන වියදමත් සුළුපටු නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දකට කෝටි 20ක් 30ක් වගේ ප්‍රමාණයක් රජයට වියදම් වෙනවා මේ සතුන් සපා කෑම මගින් සිදුවන අනතුරු වලට ප්‍රතිකාර කරන්න. ජල බීතිකාව කියන්නේ 100%ක් මාරාන්තිකයි වෛරසය දේහය පුරා පැතිරුණාට පස්සේ. ඒ වගේම තමයි ජල බීතිකාව 100%ක් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා තමන්ගේ නිවසේ සිටින සුරතල් සතුන් කලට වේලාවට නිසි පරිදි ජල බීතිකාව එන්නත් කරණය මගින්. ඒ වගේම සුරතල් සතුන්ගෙන් හරි සතෙක්ගෙන් හරි තමන්ට අනතුරක් වුණොත් සපා කෑමක් වුණොත් හැකි ඉක්මනට ප්‍රතිකාර වලට යොමු වීම මගින් ජල බීතිකා රෝගය 100%ක් වළක්වා ගැනීමේ හැකියාව තියෙන රෝගයක්. අපි කොහොමද අපේ සුරතලුන් එන්නත් කිරීම කරගන්නේ? රජය මගින් පවත්වන නොමිලේ ජල බීතිකා එන්නත් කිරීමේ වැඩසටහන ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා. ඔයාගේ ගමටත් ඒ වගේ වැඩසටහනක් එනකොට ඔයාගේ නිවසේ ඉන්න සුරතලා අනිවාර්යයෙන්ම ජල බීතිකා එන්නත් කරණය කරන්න ඕනි. ඒ වගේම තමයි අනෙකුත් පශු වෛද්‍ය මධ්‍යස්ථාන හරහා සත්ව රෝහල් හරහා ජල බීතිකා එන්නත් කරණය සිදු කරනවා. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලත් ඔයාගේ සුරතලාට ජල බීතිකා එන්නත ලබා දීම වැදගත්. ඉතින් ඔයාගේ නිවසේ සිටින බලු සහ පූස් සුරතලුන් නිසි කලට නිසි වේලාවට ජල බීතිකා එන්නත් කරණය සිදු කර තිබීම වගකීම් සහගත සුරතල් සත්ත්ව අයිතිකාරයෙක් විදියට ඔයාගේ වගකීමක් වෙනවා. ඒ වගේම තමයි ඔයා නීතියමුත් බැඳිලා ඉන්නවා ඔයාගේ නිවසේ සිටින සුරතලුන් නිසි පරිදි ජල බීතිකා එන්නත් විදින්න ඕනි කියන කාරණය සඳහා. ඔයාගේ ගෙදර බලු යාළුවෙක් හරි පූස් යාළුවෙක් හරි ඉන්නවා නම් මේ කතාව අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕනි එකක්.